ඔවුහු ඔහු නොහැඳින තමන් රෙසි දෙස ඔහුට කළහ. එලෙසම ඔවුන් මනුෂ්‍ය පුත්‍රයන්ටද පීඩා කරනු ඇත. අදරණිම අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ඔබේ මගේ ජීවිතයට කතා කරන්නේ. උන්වහන්සේගේ පණිවිඩය අපට ලබා දෙන්නේ අපි නොහිතනා විදිහට. උන්වහන්සේ තමන්ගේ දේව ස්වරූපයෙන් නෙමෙයි අපි ගාවට එන්නේ. අපි නොහිතනා අපිට සමහර වෙලාවට පිළිගන්නවත් හිතෙන්නේ නැති ස්වරූපයකින් තමයි උන්වහන්සේ ඔබගේ මගේ ළඟට එන්නේ. උන්වහන්සේගේ වචනය පේතුමෙක්ගෙන් පැවිදි සොහොරියෙක්ගෙන් විතරක් නෙමෙයි. ගුරුවරයෙක්ගෙන් වැඩිහිටියෙක්ගෙන් සමහර වෙලාවට අපි හිතන්නේවත් නැති කෙනෙක්ගෙන් උන්වහන්සේ ඔබට මට ලබා දෙනවා. එනිසා හැම මොහොතකම දේවචනයේ මතක් කරන ආකාරයට අපි හැම කෙනෙක්ම ජේසුස් ස්වාමීන් වහන්සේගේ සහෝදරයෝ විදිහට සලකද්දී ලේ ඥාතිකමක් තිබුණත් නැතත් අපි එකිනෙකාට සහෝදර ප්‍රේමයෙන් ආමන්ත්‍රණය කරද්දී සලකද්දී ඒ හැම කෙනෙක් කරාම උන්වහන්සේ ඔබට මට කතා කරනවා අපේ වැරදි නිවැරදි කිරීමට අවස්ථාවක් අපිට ලබා දෙනවා. අපේ අඩුපාඩුකම් හදාගෙන දෙවියන් වහන්සේට කිට්ටු වෙන්න අපිට වෙනත් අය හරහා උන්වහන්සේ යම් අවස්ථාවක් දෙනවා. හැබැයි ඒ අවස්ථාව පැහැර හැරියොත් මගහැරවා ගත්තොත් ඔබට මට තවත් අවස්ථාවක් නොලැබී යන්න පුළුවන්. ඒ නිසා හැම මොහොතකම ජේසුස් ස්වාමීන් වහන්සේගේ වචනය පණිවිඩය සමහර වෙලාවට අනතුරු ඇඟවීම පවා බොහොම පරිස්සමෙන් යුතුව තේරුම් ගන්න අපි ක්‍රියාත්මක වෙන්නට ඕන. උන්වහන්සේගේ පණිවිඩය අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන විපතක මහත අපිටවත් අවබෝධ වෙන්නේ නැති වේවි. ඒ නිසා හැම මොහොතකම දෙවියන් වහන්සේගේ වචනය පණිවිඩය ඔබට මට විවිධාකාරයෙන් ලැබෙන නිසා අප ජීවත් වෙන පරිසරයට අපිට ඇහෙන අපිට පේන අපිට දැනෙන දේවල් ගැන බොහොම අවබෝධයෙන් සහ සංවේදීකමකින් යුතුව අපි ජීවත් වෙමු. ඔබට ජේසුස් පිහිටයි.